මේ වගේ සීතල පළාත්වල ඉන්න අය අනිවාර්යයෙන්ම වාහනේ පාක් කරද්දි කරන දෙයක්. ඒක පවයකට මේ කනෙක්ට් කරලා තියෙනවා. වින්ටර් එකේදී වාහනවල ගොඩක් දුරට මේ බැටරි එක බහිනවා. මේ වින්ටර් එකේ මේ සීතල වැඩිකමට මේ ෆ්‍රීස් වෙලා බැටරි එක ගොඩක් බහිනවා. ඒ බැටරි එක බැස්සට පස්සේ අපිට වාහනේ ස්ටාර්ට් කරන්න බෑ. එතකොට අපිට තෝව කරලා වාහනේ අරන් ගිහලා ගෑරේජ් එකට ගිහින් තමයි ඒක කරගන්න වෙන්නේ. ඒක වළක්ව ගන්න තමයි මිනිස්සු ගොඩාක් මෙහෙම මේ කේබල් එක ගහලා මේ බැටරි එකට මේ චාර්ජ් එක බහින්න තියෙන පව එක දීලා තියෙන්නේ. මුළු රැයක් හරි දවස් දෙකක් වාහනේ පාක් කරලා තියෙනවා නම් ඒ වෙලාවට ඒක කරලා තියෙනවා. ගොඩක් සීතල පළාත්වල මේ අය. ඉතින් මේ හැම කා පාක් එකකම මේ ඔප්ෂන් එක තියෙනවා. මේ පව ඇඩැප්ට් මේ ප්ලග් කරන හරි ගස්සලා තියෙනවා. හැම පාකින් එකම හැම කා එකකටම මේ එකක්. ඉතින් ඔක තමයි මම අද ඔයාලට පෙන්නුවේ. බැටරි එකේ තියෙන ලික්විඩ් එක තියෙනවා. ඒ ලික්විඩ් එක මේ ප්‍රොටෙක්ට් වෙන තමයි මේක ෆ්‍රීස් වෙන්නේ නැති වෙන තමයි මං හිතන්නේ මෙහෙම ප්ලග් කරලා තියෙන එකෙන් කෙරෙන්නේ. හැම වාහනයකම හැම තැනම පාකින්ස් වල ඒ වගේ දේවල් මේ තියෙනවා. ඔය වයයකට කියන්නේ මෙහි මේ ස්නෝ ස්නේක් කියලා. සමහර අයට ඔක ගලවන්න අමතක වෙලා මේ ඔහොමම යනවා. එතකොට මේ ගිහිල්ලා පාරේ නතර මේ පාරේ වැටෙනවා ඔය ස්නෝ ස්නේක් වුණා. ඉතින් මේ වින්ටර් කාලෙදී ගොඩක් ස්නෝ ස්නේක්ලා පාරෙන් අහුරගත්තා කියලා මම පෝස්ට් එකක් දැක්කා මේ FB එකේ. එතකොට තමයි මම දැනගත්තේ මේ ස්නෝ ස්නේක් කියන්නේ මේ කේබල් එකට කියලා. ඒ කේබල් එකට තමයි කියන්නේ ස්නෝ ස්නේක් කියලා. ඉතින් මේ කාලේට ගොඩක් ස්නෝ ස්නේක්ස්ලා එකතු කරගෙන තියෙනවලු. අවුරුදු 20කින් ස්නෝ ස්නේක්ස්ලා අලුතෙන් අරගෙන නැහැලු සමහර අය. මොකද පාරේ වැටලා තියෙනවා අහින්දගෙන ගිහිල්ලා එයාලගේ වාහනේට මේ අරන් තියා ගන්නවා. තව කෙනෙක් කියනවා ඒගොල්ලන්ගේ ග්‍රෑන්ඩ් කිඩ්ස්ලටත් ඒගොල්ලෝ ඩ්‍රයිව් කරන කාලට ස්නෝ ස්නේක්ලා ඒගොල්ලෝ ගාව තියෙනවා කියලා එකතු කරගෙන.